to our YouTube channel. ඉතින් අද vlog එක හැවිලා වෙනස්ම එකක්. අපේ YouTube channel එක start කරපු දවසේ ඉඳලා දැනට අපි upload කරලා තිනවා travel vlogs, day vlogs ඒ වගේ ඒවා. හැබැයි මේක වෙනස්ම vlog එකක්. ඉතින් අද මම හදන්න යන්නේ oil එකක්, rosemary oil එක. ඉතින් මම හිතුවා මගේ hair එකට මම හදාගන්නේ. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක ඒක share කරගන්න. මොකද මේ වගේ vlog එකක් මම මීට කලින් අපේ YouTube channel එකේ කරලා නැති නිසා. ඉතින් මම හිතනවා අනිත් vlogs වගේම ඔයාලා මේකත් ආසාවෙන් බලයි කියලා. ඉතින් මම අද ඉඳලා ඉස්සරහටත් මේ වගේ එක videos ඒ කියන්නේ වෙනස් මේවා ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එන්නකෝ මම කොහොමද මේ rosemary oil එක හදන්නේ කියලා. ඉතින් දැන් ගොඩක් කට්ටිය මේ rosemary oil එක හදනවා මම දැකලා තියෙනවා YouTube එකේ, TikTok එකේ. ඉතින් මට ආස හිතුණා මගේ hair එකට try කරලා බලන්න ඒකේ result කොහොම වෙයිද කියලා. ඉතින් මේ hair එක මම මීට අවුරුදු 2.5ක් විතර මට හරියට මතක නැහැ කොහොමද 2.5ක් තමයි මම කැපුවා. මම කැන්සර් හොස්පිටල් එකට ලංකාවේ ඉද්දි ඩොනේට් කරා මගේ hair එක. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම් මගේ මේ length එකට ඉස්සෙල්ලා hair එක කොහොමද තිබ්බේ කියලා. ඉතින් ඒක මම ඔයාලත් එක්ක share කරගන්නම් මගේ photos. ඉතින් මට හිතුණා මට ආයමත් ඒ තරම් කොණ්ඩේ පවා ගන්න ඕන කියලා. මොකද මෙහි ආවට පස්සේ අනික මම hair එක cut කරාට පස්සේ ඉච්චර hair එකට ලොකු පෝෂණයක් හරි hair එක care කරේ නැහැ. ඇත්තම කිව්වොත් මම oil ගන්න ආස නැති කෙනෙක්. මම oil එකක් ගෑවත් ගාන්නේ නාන්න පැය ගානකට ඉස්සෙල්ලා ගාලා ඉඳලා අනිවාර්යෙන්ම නානවා. මං hair එකේ oil එක එහෙම තියාගෙන ඉන්න ආස කෙනෙක් නෙවෙයි. ඉතින් මට හිතුණා මගේ hair එක ඉස්සෙල්ලා තිබ්බ වගේම ගොඩාක් පෝෂණ විදිහට, ඒ කියන්නේ හොඳ විදිහට මට වවා ගන්න මට ආයෙමත් මගේ ඉස්සෙල්ලා තිබ්බ කොණ්ඩේ length එකට සමාන length එකක් හරි ගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි අද මම මේ oil එක හදන්නේ. මම මගේ ඉස්සෙල්ලා තිබ්බ hair එක මම cut කරාට පස්සේ කියන්නේ මම donate කරාට පස්සේ කිසිම product එකක්වත් use කරේ නැහැ hair එකට. කිසිම oil එකක්වත් shampoo condition විතරයි. ඉතින් ඊට පස්සේ මම hair එක cut කරාට පස්සේ මම hair එක color කරා. ඉතින් ඒකේ වීඩියෝ එකක් නෙමෙයි මම ෆොටෝ එකක් ඔයාලට බලන්න දාන්න. ඊට පස්සේ hair එකේ ඉන්න ඉතින් යටට යනවනේ hair එක දික් වෙද්දි. ඉතින් එහෙම වෙලා මම ඉටලි වලට ආපු මුල් දවස්වල කියන්නේ ගිය අවුරුද්දේ මුල වගේ ආයෙ මම සෑහෙන්න කොට වෙන්න ආයෙ hair එක කට් කරා. ඊට පස්සේ ආයෙ චුට්ට වැවිගෙන ඉද්දී ආයෙ අගිස්ස කැපුවා. ඊට පස්සේ තමයි මෙන්න මේ ඔයාලට පේන බ්ලූ කලර් එක මම ඇප්ලයි කරේ දැන් මාස චුට්ටකට උඩදී. ඉතින් මට හිතුණා දැන් මේ hair එකට වද දුන්න ඇති කියලා. ඉතින් මම හිතනවා මේ oil එකෙන් මට result එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද දැන් ගොඩාක් අය මේ oil එක recommend කරලා තිනවා මම දැක්ලා තියෙනවා. ඉතින් මට හිතුණා එක products අරගෙන use කරනවට වඩා rosemary products තියෙනවා මම දැක්ලා තියෙනවා. ඉතින් මට හිතුණා ගෙදරම මම හදාගෙන try කරලා බලනවා කියලා කොහොමද result එන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ vlogs දිගටම බලනවා නම් මම මේ oil එක use කරලා result හොඳද නරකද කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් ගෙදරම මගේ result බලලා ඒ oil එක ඒ විදිහටම හදාගන්න. ඉතින් මමත් ගොඩාක් videos බලලා තමයි මේ oil එක හදන්න තීරණය කරේ. ingredients මංගව තියෙන ingredients වලින් එක oil ಜಾති use කරනවා මේ rosemary oil එක හදන්න. ඉතින් මංගව තියෙන ingredients වලින් මං හිතුවා හදන්න. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහට ඒ කියන්නේ මම මේක හදන videos මම දැන් මේ වීඩියෝ එකට ඇඩ් කරද්දි මම ඔයාලට මේ oil එකේ තියෙන benefits ඒ වගේම එක විස්තර මම ඔයාලට වීඩියෝ එකේ මෙන්ෂන් කරන්නම්.
ඉතින් මේ රෝස්මරීනෝ නැත්තම් රෝස්මරී කියන්නේ එකම ප්ලාන්ට් එකට. ඉතින් රෝස්මරී කියන්නේ ඉංග්ලිෂ් නේම් එක. ඒ වගේම තමයි රෝස්මරීනෝ කියන්නේ ඉටාලියන් නේම් එක. ඉතින් මේ තමයි මං ඔයිල් එක හදලා ඉවර වෙලා දාගන්න කන්ටේනර් එක. ඉස්සෙල්ලා මම වතුර ටිකක් හීට් වෙන්න තියාගන්නවා. ඊට පස්සේ අපි ගන්න ඔලිව් ඔයිල් එක මෙෂර් කරගන්න ඕන. ඉතින් මම මෙන්න මේ කප් එකේ මේ මිලිලීටර් ගානට තමයි ඔලිව් ඔයිල් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා දන්නවද අපි ඔයිල් එකක් හදද්දී සාමාන්‍යයෙන් ඩිරෙක්ට් හීට් කරගන්න හොඳ නැහැ. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහට පෙන්නන්න කොහොමද මේ ඔයිල් එක හීට් කරගන්න ඕනේ කියලා. ඉතින් තවත් විශේෂ දෙයක් තමයි පියෝර් රෝස්මරින් ඔයිල් කවදාවත් අපි ඩිරෙක්ට් ඔලුවට පාවිච්චි කරන්න හොඳ නැහැ. අපි ඒක තවත් ඔයිල් එකක් එක්ක ඩයලූට් කරලා තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම මේකට උළුහල් කරාමුණටි පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මම අද මේ ඔයිල් එක ඩයලූට් කරන්නේ කොකනට් ඔයිල් එක. වර්ජින් කොකනට් ඔයිල් තමයි මම පාවිච්චි කරේ. ඉතින් මෙතනදී මම මේ කොකනට් ඔයිල් එකත් ඩබල් බොයිල් කරලා තියෙන්නේ. මොකද මෙහි කොකනට් ඔයිල් මිදෙනවා කියලා අහලා තියෙනවනේ. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට වෙනම කන්ටේනර් එකකට මේ විදිහට මේවා ටික දාලා මම ඔයාලට කිව්වනේ මම ඉස්සරහට ඔයාලට පෙන්නන්නම් කියලා මේක අපි කොහොමද රත් කරගන්නේ කියලා. ඉතින් මේ ඔයිල් අපි සාමාන්‍ය ඩබල් බොයිල් තමයි කරන්නේ. අපි ඩිරෙක්ට් හීට් එකට කවදාවත් ඔයිල් එකක් දාන්න හොඳ නැහැ. විශේෂයෙන්ම අපි හෙයා එකට යූස් කරන. ඉතින් ෆයිනලි මෙන්න මේ කලර් එක චේන්ජ් වෙද්දී අපි ඒක හීට් කරන එක නවත්තන්න ඕනේ. ඉතින් මම මෙතනදී විනාඩි 35ක් 45ක් අතර මේක ඩබල් බොයිල් කරගෙන තියෙනවා. ඉතින් ඒක නිවුණාට පස්සේ මේ වගේ මම කන්ටේනර් එකට දාගන්නවා. ඉතින් මම ඒකට රෝස්මරින් වතු ටිකකුයි කරාමුණටි ටිකකුයි පාවිච්චි කරා. ඉතින් මේ ඔයිල් එක හදලා දවස් දෙකකට පස්සේ තමයි අපි පාවිච්චියට ගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ vlog එකත් ආසාවෙන් බලන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන vlog එකකින් එනකන් ඔයාලා හැමෝටම චාෝ. අපිව අනිවාර්යෙන්ම subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.